අපිටත් තියෙන ප්‍රශ්නේ තමයි පෙට් ෂොප් එකක හාල් සීනි නෑ ඒක තමයි ඕගොල්ලෝ ෂුවර් නේ ඕගොල්ලන්ගෙන් එහෙම කවුරුත්ම ගත්තේ නෑ හරි නෑ ඒක ගොඩක් කට්ටිය සල්ලි දාලා තියෙනවා account එකට මේ දැන් එයාම වීඩියෝ එක මේ ඔයාලගේ බිල් එක දාලා තියෙනවා ඒ කියන්නේ සැක තියෙනවා නම් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න කියලා. දැන් ඒක හරියටම කන්ෆර්ම් කරගන්න තමයි ඔයාලට කෝල් කරේ. නෑ ඒක තමයි ඒක අනිවාර්යෙන්ම අපිට තේරෙනවා කවුරු හරි ඒක බිල් එක අරගෙන ඒක උඩින් ලියලා තියෙන්නේ කියන්නේ. ඒක තමයි අනික අපි කඩේට හොහලා කඩේ වහලත් අවුරුදු 4ක් කියන්නේ ඒක ඇත්තටම හොඳයි ඔයාගෙන් දැනගත්ත එක. ඉතින් කඩේ අවුරුදු 4ක් විතර වහලලු. ඉතින් ඒ වගේ ෆේක් රිසිට් එකක් ඉතින් මේ වගේ උන්ට ඉතින් කෙලෙම ඩිජිටල් හොරු තමයි කියන්න තියෙන්නේ. ආයිබුවන් හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අවුරුදු 5ක් 6ක් තිස්සේ මම YouTube එකේ කරගෙන එනවා. මේ වගේ වීඩියෝ එකක් කවදාවත් කරලා නැහැ. බත් ලංකාව ගම් වතුර සීන් එකත් එක්ක ඩිජිටල් හොරු Facebook එක පෝස්ට් දැකනේවත් එක්ක මේ වගේ වීඩියෝ එකක් නොකරම ඉන්න බෑ කියලා හිතුණා. මොකද මම ප්‍රංශේ ඉන්න කෙනෙක් විදියට ඉතින් අපිට ලොකු කැක්කුමක් තියෙනවා. ඒ ගැන ඉතින් පිට රටවල ඉන්න අය ඒ ෆීලිං එක ඒක හොඳටම දන්නවා. මොකද පිට රටවල මහන්සිලා වැඩ කරලා පස්සේ ඒ සල්ලි ටික රුට යනවා නම් ඉතින් ආපහු කතා කරලා වැඩක් නැහැ නේ. තව කවුරු හරි කෙනෙක් ගසා කනෝන. ඉතින් මේකට මම පෝස්ට් එකක් කියවන්නම්. ඔයාලා ඉසාර චනොත් මගේ හොඳ යාළුවෙක්. ඉතින් ඔයාලා මෙයාලට ෆලෝ කරන්න පුළුවන්. හරි විස්තරයක් දැනගන්න. එහෙම නැත්නම් ඒ වගේ හොරුන් මෙයා ගොඩක් වෙලාට ඒ වගේ පෝස්ට් එකම දානවා. ඉතින් අද දවස් පළවෙනි පෝස්ට් එක යා දාපු එක මම චුට්ටක් ඔයාලට කියවන්නම්. පළවෙනි පෝස්ට් එක මේ පිරිමි ආත්ම පැතුව උනුත් හිටියා යකෝ සහනාදාර සල්ලි මේ මාටියා ගහලා මාට්ටුවනේ කමෙන්ට් එක දැම්මා. ඉතින් මේකට මම හොඳට එක්ස්ප්ලেইন කරන්නම් ඔයාලට ඉස්සරහට. ඉතින් මෙතන විස්තර දාලා තියෙනවා. මම ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බිල් තියෙනවා. බිල් මේවා ඔක්කොම හදපු ඒවා මම හිතන විදියට. සමහරක් කලාවට ඔය ඉතාලිය වල ඉන්නේ මේ යපත්තේ ඉන්නේ. පැය 4ක් 5ක් විතර බස් එකෙන් ගියොත් යන්නේ ට්‍රේන් එකෙන් නම් එච්චර වෙලාවක් යන්නෙත් නෑ. ඉතින් එයා සාමාන්‍යයෙන් බිල් දාලා තිනවා එයාට කට්ටිය සල්ලි එකතු වෙච්ච ඒවා යට දීලා තිබ්බේවා ඩොනේෂන් කරපු ඒවා එයා ඒ ටික එකතු කරලා ලංකාවට කාට හරි දාලා ඒ ටික බිල් එහෙම දාලා එහෙම තමයි මම හිතන්නේ එයා කරගෙන ගියේ. බත් මෙතනදී එයා ගොඩක් පෝස්ට් එම දාලා තිනවා සම්බා කිලෝ 5යි ඒ වගේ එක බ්ලා 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 විදිහට දාලා තිනවා. බත් ඒවා ගොඩක් ඒම ෆේක් ඒවා. ෆයිනලි සෝෂියල් මීඩියා වල කෙලින්ම රිසිට් දාපු ඒවයි ෆේක් එකේම කෝල් කරලා අහන කෙනෙක් තමයි අරෝසන් සිල්වා පෝස්ට් එකක් දාලා තිනවා. යාට ක්‍රෙඩිට් එක යන්න ඕනේ. ඉතින් ඔයාලා අහලා බලන්න. නෑ ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නේ තමයි පෙට් ෂොප් එකක හාල් සීනි නෑ ඒක තමයි ඕගොල්ලෝ ෂුවර් නේ ඕගොල්ලන්ගෙන් එහෙම කවුරුත්ම ගත්තේ නෑ. හරි නෑ ඒක ගොඩක් කට්ටිය සල්ලි දාලා තියෙනවා account එකට මේ දැන් එයාම වීඩියෝ එක මේ ඔයාලගේ බිල් එක දාලා තියෙනවා ඒ කියන්නේ සැක තියෙනවා නම් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න කියලා. දැන් ඒක හරියටම කන්ෆර්ම් කරගන්න තමයි ඔයාලට කෝල් කරේ. නෑ ඒක තමයි ඒක අනිවාර්යෙන්ම අපිට තේරෙනවා කවුරු හරි ඒක බිල් එක අරගෙන ඒක උඩින් ලියලා තියෙන්නේ කියන්නේ. ඒක තමයි අනික අපි කඩේට හොහලා ඒක තමයි කඩේ වහලත් අවුරුදු 4ක් කියන්නේ ඒක ඇත්තටම හොඳයි ඔයාගෙන් දැනගත්ත එක. ඉතින් කඩේ අවුරුදු 4ක් විතර වහලලු. ඉතින් ඒ වගේ ෆේක් රිසිට් එකක් ඉතින් මේ වගේ උන්ට ඉතින් කෙලෙම ඩිජිටල් හොරු තමයි කියන්න තියෙන්නේ. මේ සෝරි ඔයාලට කරදර කරා නම් අපි මම ඒක කන්ෆර්ම් කරගන්න ඔයාලට කෝල් කරේ. එහෙම කඩේකින් බඩු අරගෙනත් නැහැ. බත් මෙයාගේ Facebook එකෙන් එහෙම දාලා. සමහරක් වෙලාවට එයා ඒක හොරකම් නොකර ඉන්න පුළුවන්. බත් ඒ වගේ ෆේක් එකක් ෆේක් ඒ කියන්නේ රිසිට් එහෙම දාද්දි පොඩ්ඩක් අනේ වන්දා. ඉතින් ඒ වගේ අයට ඉතින්
කතා කරලා වැඩක් නැහැ. ෆොල්ලක් කරන් ගහන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට දැන් එයා ඉතලිය වලනේ ඉන්නේ. එතකොට එයා ඩොනේෂන් එකතු කරද්දී එයාගේ බැංක් එක දෙද්දීම ගොඩක් කලාවට පිට රටවල වලින් තමයි ඩොනේෂන් කරන්නේ. උදාහරණයක් විදියට එයාගේ වීඩියෝ එකක් හරි TikTok එකේ හරි Facebook එකේ හරි පෝස්ට් එකක් හරි උදාහරණයක් විදියට 10000ක් බැලුවොත් එimhe වීඩියෝ එකක් අදුම ගානේ 100ක් හරි 50ක් හරි දානවා. එක්කෙනෙක් හරි දානවා සල්ලි. ඉතින් ඒක මහා මෝඩ වැඩක්. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාලා පිටරට ඉන්නවා නම් ඒ වගේ හොඳ විශ්වාසවන්ත ඔයාලගේ ෆැමිලි එකේම කවුරු හරි කරනවා නම් එහෙම නැත්නම් ඔයාලගේ දන්න යාළුවෙක් කරනවා නම් එහෙම නැත්නම් ඩිරෙක්ට්ලි කෙලින්ම ලංකා බැංකුවට සල්ලි දැම්මත් කමන්නේ. ඔල්රෙඩි මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා සීරියස් එහෙම නැත්නම් දෙරණයකින් දාලා තියෙන ඔෆිෂියල් කෙලින්ම ලංකාවේ බැංක් එකට දැම්මා නම් ඒ සල්ලි ටික කොහොමද ලංකාවට යන්නේ නේ. ඉතින් අද වගේ හොරුන්ට සල්ලි ටික දානවට වැඩිය ඒ වගේ දේවල් කරන්න එපා. ඔයාලා මහන්සිලා හම්බ කරන සල්ලි ටික තව එක්කෙනෙක්ට දීලා, එයා තව එක්කෙනෙක්ට දීලා, තව එක්කෙනෙක්ට දීලා මෙයා පොඩ්ඩක් ගන්නවා, අරයා පොඩ්ඩක් ගන්නවා. ඉතින් අන්තිමේදී රාජපක්ෂ ආහන්දුව වගේ තමයි වෙන්නේ. ඉතින් ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. ඔයාලා හම්බ කරන සල්ලි ටික ඔයාගේ ෆැමිලි එකේ, ඔයාගේ අයියා කෙනෙක් හරි, සහෝදරියක් හරි, එහෙම නැත්නම් ඔයාගේ අම්මා තාත්තලා හරි සල්ලි ටික යවලා එයාලා මොන හරි අරගෙන ඒ ටික බෙදෙනවා නම් ඒක කෙලින්ම ඔයාලට ඒක ප්‍රායෝගිකයි. ඒක ඔයාගේ අම්මටත් ඔයාගේ ෆැමිලි එකටත් ඒක ඔයාගෙන ආඩම්බරයක්. ඔයා රටේ ඉන්න මහන්සිලා හම්බ කරන සල්ලි ටික ඔයාගේ ෆැමිලි එකේ යාලා තව ඩොනේෂන් කරනකොට ඒක පින් සිද්ධ වෙනවා. ඒක ප්‍රායෝගිකයි. මේ වගේ අයට සල්ලි දානවට වැඩි. ඉතින් මට කියන්න තියෙන්නේ ඒක තමයි. ඉතින් ගොඩක් කමෙන්ට් තියෙනවා. පොඩ්ඩක් කමෙන්ට් එකකුත් කියවන්නම්. අච්චර ඩොනේට් කරන්න ගවර්න්මන්ට් එකෙන් ඔප්ෂන් දීලා තියෙද්දි ලොම්ලෝ නලවනවා. ඊට පස්සේ තව දාලා තියෙන විස්තරත් එක්කම ඉතාලි වල රයිස් වලට කියන්නේ රිසෝ කියලා. මේ කියන්නේ රිස් කියලා. RIZ ෆ්‍රාන්ස් වලින්. ඒ පුරුද්දට ෆේක් ඉන්වොයිස් එඩිට් කරද්දි මේ C වෙනුවට S කියලා ටයිප් කරලා 250 ගාන රයිස් 300ක් අරන් ඒකට රුපියල් 75යි. එයි 250 ගාන ආයි 250 ගාන රයිස් 500ක් අරන් ඒකට රුපියල් 75යි. ඉගෙන ගන්න නැතුව පච්චත් භාගෙන් දීලා රට පෙන්නාම ඕවා සාමාන්‍ය දේවල්. මං හිතන්නේ අර ලංකාවටත් යන්න බැරි සීන් එකක් තියෙනවා. අන්තිමට පෝස්ට් එකක් දාලා තිනවා. මම මේක වීඩියෝ දැකලා තියෙනවා. අර මෝඩ අස්නිකයාටත් අවතනුවන්ත බඩු බෙදන්නේ කියලා සල්ලි දාලා යකෝ. මං දැක්කා 70,000ක් විතර 69,000ක් විතර සල්ලි කට්ටිය මේ ඩොනේෂන් කරන්න ඇති. ඉතින් එහෙම කරන්න එපා. ඔයාලා මහන්සි වෙලා හම්බ කරන සල්ලි ටික තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන විදියට දැම්මනම් හරි. උදාහරණයක් විදියට ඔයාලා නිකමඩ හිතන්න. ඒ වගේ එක්කෙනෙක්ට සල්ලි දුන්නාම තව කෙනෙක්ට ලවා ඒ බඩු ටික ගෙන්න ගන්න එක. එතකොට මෙයත් ගන්නවා පොඩ්ඩක්, අරයත් ගන්නවා පොඩ්ඩක්. එහෙම යද්දීම අන්තිමේදී ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා තමයි මට කියන්න තියෙන්නේ. අර මං ඉස්සල්ලා කිව්වා වගේ ගවර්න්මන්ට් බැංක් එකට දැම්මම නම් ඉවරයි. එහෙම නැත්නම් වගේ ෆැමිලි එකට සල්ලි ටික දාලා යාලට ඩොනේෂන් කරන්න මේ බෙදන්න කිව්වනම් ඒක කෙලිම ප්‍රායෝගිකයි. එක එක්කනට සල්ලි දෙනවට වැඩිය. ඉතින් ඔයාලගේ අදහස අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ හොරුන්ට වචන නැහැ කියන්න. මං හිතන්නේ සමහරක් වෙලාවට එහෙම නොකරන්නත් පුළුවන් ඔය ඉතාලිය වල ඉන්න එක්කනා. බත් එහෙම අර පෝස්ට් දාද්දී ෆේක් රිසිට් හදලා දානවට වැඩිය හොඳයි